ආයුබෝවන් මගේ නම ප්‍රතිභා ලියනාරච්චි මම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2025 ඉතින් 2026 අවුරුද්දේ තමයි මම වියට්නාමයේ බලා පිටත් වෙන්නේ තව මාසයකට අඩු කෙටි කාලයක් තමයි තියෙන්නේ රට නියෝජනය කරන්න යන්න. ඉතින් මගේ ව්‍යාපෘතිය ගැන කතා කරොත් සරලවම කිව්වොත් beauty with the purpose ව්‍යාපෘතිය ගැන කතා කරොත් එමේ ඒකෙන් මම කරන්නේ ලංකාවේ අපේ රටේ ඉන්න අත්කම් නිර්මාණ සම්බන්ධ ශිල්පිනියන්ට අතහිත දෙන එක. මගේ ව්‍යාපෘතියේ නම Hoop the Label. ඉතින් ඒකෙන් කරන්නේ රටේ තියෙන එක එක ගම් පළාත්වල දුෂ්කර ප්‍රදේශවල ඉන්න කාන්තාවන් සඳහා අතහිත ලබා දෙන එක. ඉතින් මම මේ කියන ව්‍යාපෘතියට එකතු වුණා PG මාර්ටින් ආයතනයත් එක්ක. ඇයි මම PG මාර්ටින් ආයතනයට එකතු වුණේ කියලා ගත්තොත් එහෙම 1948ක් වැනි දුර කාලයක ඉඳන් PG මාර්ටින් ආයතනය ලංකාවේ රටේ සන්නාමය වගේම රටේ තියෙන විශ්වාසය රැගෙන ආපු සම්බන්ධ ආශ්‍රිත නිෂ්පාදනය කරන තාමත් විශිෂ්ට ආයතනයක්. ඉතින් මම මේකේ ඉන්න ඉහළම ඕනර්ස් ලෙක්ක කතා කරා. ඉතින් ඒගොල්ලෝ කැමති වුණා මේ ව්‍යාපෘතිය එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් එහෙම තමයි මේ ව්‍යාපෘතිය අපි පටන් ගත්තේ. ඉතින් අද දවසේ ඇවිල්ලා තියෙන PG මාර්ටින් ආයතනයේ තියෙන වර්ක්ෂොප් එකකට මාත් එක්ක එකතු වෙලා ඉන්නවා අනුරාධපුර කමියුනිටි එකක්. ඒ කියන්නේ මම පන්නාශ්‍රිත ව්‍යාපාරයේ යෙදෙන කාන්තාවන් කිහිප දෙනෙක් එකතු කරගෙන අද දවසට ආවා PG මාර්ටින් ආයතනයේ වර්ක්ෂොප් එකක් සඳහා. ඉතින් ඒකට PG මාර්ටින් ආයතනය මාත් එක්ක කිසිම පැකිලීමකින් තොරව එකතු වුණා මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න. ඉතින් අද දවසේ ඇවිල්ලා තියෙන්නේ පන්නාශ්‍රිත කර්මාන්තයේ තියෙන එක එක බෑග්, ඒ වලට හැන්ඩල්ස්, ඒ වගේම ඒකේ තියෙන ටෙක්නිකල් දැනුම සහ ඒක හොඳට සවිශක්තිමත් බෑග් එකක් කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න. ඉතින් අද දවසේ ගැන ගත්තොත් හරිම සතුටුයි මේ වගේ දෙයක් ආරම්භ කරපු එකට. ඉතින් මෙවැනි ආයතන තියෙන තාක්කල් මේ අපේ රටේ තියෙන කුඩා කර්මාන්ත ව්‍යාපාරයන් වලට හරිම පිටිවහලක් වෙනවා. ඉතින් අද දවසේ ගැන ඉතාමත් සතුටුයි. අපිට ප්‍රතිභා ලියනාරච්චි මහත්මියගේ උදව්වෙන් PG මාර්ටින් කර්මාන්තශාලාවේ එයාලගේ දැනුම ලබා ගන්න අපි අද ආව 4 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායම ඇවිල්ලා අපිට මේ පුහුණුව හොඳට ලැබෙනවා. අපිට මාරම එක සතුටක් අපි නොදන්න ගොඩක් දේවල් එතනින් ඉගෙන ගත්තා. ඉදිරියට අපිට ප්‍රොඩක්ට් කරගෙන යනකොට ඒවට අවශ්‍ය ටූල් එයාලා සපයන්නත් පොරොන්දු වුණා. ඒ වගේම ඒවට උදව් කරන්න එයාලා කිසිම පසුබයට වීමක් නැතුව අපිට උදව් කරන්න සූදානම් වෙලා ඉන්නවා. අපි මේවා විදේශ විනිමය ලබා ගන්න ලංකාවට මේක හුඟක්ම පිටිවහලක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ දැනුම මාරම විදිහට අපිට උදව්වක්. ඒකට ප්‍රතිභා ලියනාරච්චි මිස්ටර් පිං PG මාර්ටින් කර්මාන්තශාලාවේ අධිපතිතුමා ඉතුමිය ඇතුළු සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ඉදිරියටත් අපි යාළගේ උදව් බලාපොරොත්තු වෙනවා. PG මාර්ටින් 1948 සිට පරම්පරා 3ක් පුරාවට ගමන්මළු සහ සම්භාණ්ඩ ක්ෂේත්‍රයේ දසදහස් ගණනක් ගුණාත්මක බවින් උසස් නිෂ්පාදන අපගේම ශ්‍රී ලාංකීය කාර්මික ඥානය කාර්මික දයත් අතින් නිමවා ඇති වෙළඳ සන්නාමයක් ලෙස අපි හැමදාමත් විශ්වාස කරපු දෙයක් තමයි අපගේ කාර්මික ඥානය අමුද්‍රව්‍ය තාක්ෂණය නැගී යන කාර්මික නිලධාරීන් නැගී යන ක්ෂේත්‍රයට අලුතෙන් පැමිණෙන අලුත් ශිල්පීන් සමග බෙදා හදා ගත යුතුයි කියන කාරණය. අන්නේ අදහස පෙරදැරි කරගෙන අද අපේ කර්මාන්තශාලාවේ දොරටු විවෘත වී තිබෙන්නේ අපගේ මිස් ශ්‍රී ලංකා මිස් ප්‍රතිභා ලියනාරච්චි මෙනවිගේ ප්‍රතිභා හූප් නැමැති ව්‍යාපෘතිය යටතේ අයගේ ඒ ව්‍යාපෘතිය අනුරාධපුරයේ වැඩ කරන අපගේ කාන්තා ශිල්පීන් ඔවුන්ගේ පන්වලින් නිමවා ඇති භාණ්ඩ සමග අද අපේ කර්මාන්තශාලාවේ වැඩමුළුව පවත්වනවා. අපගේ ඥානය අපගේ අමුද්‍රව්‍ය අපගේ තාක්ෂණය ඔවුන්ට අපි උගන්වනවා. ඒ ගමන් මළු ඒ නිෂ්පාදන තවත් PG මාර්ටින් වැනි ගුණාත්මක බවෙන් ඉහළ තැනකට නිෂ්පාදනය කර වෙළඳපොළට ඉදිරිපත් කිරීමට කොහොමද සැකස් කර යුත්තේ කියන දේ තමයි අද අපි අපගේ ඒ හිතවත් කාර්මික ශිල්පීන් සමග බෙදා හදා ගන්නේ.